හයි ගයිස් ඉතින් අද බලමු ඉතින් අපිට ඊළඟට අලුතෙන් එන්න තියෙන ඉවෙන්ට් සෙට් එක කොහොමද හරියටම ඩිසයින් වෙන්නේ කියලා. ඉතින් අපිට ඊළඟට අලුතෙන් එන්න තියෙන ඉතින් සුපුරුම් සූරි ඉවෝ බණ්ඩල් එකක්. ඉතින් ඒ ඉවෝ බණ්ඩල් එක කොහොමද හරියටම ඩිසයින් වෙන්නේ කියලායි තව ඉතින් ඒක ඩිසයින්ලා ඉවරයි. ඒකේ එන්න තියෙන ඉවෙන්ට් එක කොහොමද හරියටම ඩිසයින් වෙන්නේ කියලායි තව ඉතින් අපිට ඊළඟට එන්න තියෙන টොප් අප් ඉවෙන්ට් එකක්. ඉතින් ඒ টොප් අප් ඉවෙන්ට් එකයි තව ඉතින් අපිට අලුතෙන් එන්න තියෙන ඉවෙන්ට් සෙට් එක කොහොමද හරියටම ඩිසයින් වෙන්නේ කියලා බලමු. එහෙනම් ඉතින් අපි එමු අද ගෙනාව වීඩියෝ එකට. ඉතින් වීඩියෝ ගන්න කලින් මතක් කරනවා ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් ඕල් කරලාම තියාගන්න. ඉතින් මේ වගේ වීඩියෝ හැමදාම බලන්න. එහෙනම් අපි එමු අද ගෙනාව වීඩියෝ එකට. ඉතින් අපි බලමු ඉතින් අපිට ඉස්සල්ලාම ඉවෙන්ට් එක කොහොමද හරියටම ඩිසයින් වෙන්නේ කියලා. ඉතින් අපිට ඉස්සල්ලාම එන්න තියෙන ඉතින් යුනිවර්සල් රින් ඉවෙන්ට් එකක්. ඉතින් යුනිවර්සල් ටෝකන් රින් ඉවෙන්ට් එකක් එන්න තියෙන ඉතින් අපිට අලුතෙන්ම ඉතින් ඒකට මෙන්න මේ විදිහේ සුපුරුසුරු බණ්ඩල් එකයි තව ඉතින් අලුත්ම වෝල් ස්කින් එකයි ඔය වගේ සෙට් එකක් තමයි ඉතින් මේ වගේ බලා ගන්න තියෙන්නේ. ඉතින් මේ බණ්ඩල් එකත් ඉතින් ඔයගලන්ට ළඟදීම ගේම් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆීමේල් බණ්ඩල් එකයි වෝල් ස්කින් එකයි කටාන් ස්කින් එකයි ඔය සෙට් එක. ඉතින් මේ ඉවෙන්ට් එකත් ඉතින් සුපුරු ඉවෙන්ට් එකක්. ඉතින් ඔයගලන්ට ඉතින් මේ ඉවෙන්ට් එකෙන් එකක් ගන්න නම් අනිවාර්යයෙන්ම ඉතින් ඩයමන්ඩ් 1500 2000ක් විතරයි ඉතින් මේ ඉවෙන්ට් එකේ මොන හරි දෙයක් ගන්න හිතාගෙන ඉන්නවනම් ඉතින් මේ ඉවෙන්ට් එක ගන්න කැමති අය ඉන්නවනේ ඉතින් දැම්ම ඩයමන්ඩ් සෙට් එක රෙඩි කරලා තියාගන්න. ඉතින් ඒ වගේ තමයි මේ ඉවෙන්ට් එක බලා ගන්න තියෙන්නේ. ඉතින් ඉවෙන්ට් එකේ දැන් අර අපිට අලුතෙන් එන්න තියෙන අර ටෝකන් වර්ග නම් ඉතින් අපේ සර්වර් එකේ සමහර වෙනස් වෙයි. ඉතින් මේක බොහෝ දුරට රාමසාන් ඉවෙන්ට් එක ඉවර වෙලා වගේ තමයි එන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ තමයි බලා ගන්න තියෙන්නේ. ඉතින් ගොඩක් කාලෙක ඉතින් gift එකක් එහෙම ළඟ දෙන්නේ නැද්ද කියලා ඉතින් අනිවාර්යයෙන් ඉතින් මේ වීඩියෝ එකෙන් gift එකක් දෙනවා. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඉතින් අපිට දැන් බලා ගන්න පුළුවන් ඉතින් අපිට ඊළඟට එන්න තියෙන ඉතින් ෆේඩඩ් ටිල් ඉවෙන්ට් එක. ඒ කියන්නේ අලුත්ම ඇනිමේෂන් එකක් එන්න තියෙන. ඉතින් මේ ඇනිමේෂන් එකේදී ඔයගොල්ලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන් ඇනිමේෂන් එක. ඉතින් මේ ඇනිමේෂන් එක අපිට එන්න තියෙන්නේ මෙන්න මේ වගේ රින් ඉවෙන්ට් එක. රින් ඉවෙන්ට් එක නෙමෙයි මේ ෆේඩඩ් ටිල් ඉවෙන්ට් එකට. ඉතින් මේ ෆේඩඩ් ටිල් ඉවෙන්ට් එක ඔයගොල්ලන්ට ඉතින් මේ වගේ බලා ගන්න පුළුවන්. සුපිරි සූරිය ඇනිමේෂන් එකක් තමයි එකක්. ඉතින් ඒ ඇනිමේෂන් එක නිකන් අර අමුතුම විදිහට ඩිසයින් කරලා තියෙන. ඉතින් අපිට කලින් දීලාම නැති විදිහකට තමයි ඇනිමේෂන් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ඒ ඇනිමේෂන් එකත් ඒ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් අපිට දැන් බලා ගන්න පුළුවන් ඉතින් අපිට ඊළඟට ඉතින් টොප් අප් ඉවෙන්ට් එකක් එන්න තියෙනවා. කියන්නේ අපේ සර්වර් එකට දැන් එන්න තියෙනවා අලුත් টොප් අප් ඉවෙන්ට් එකයි. ඉතින් මේ টොප් අප් ඉවෙන්ට් එක ඉවරනාට පස්සේ තමයි මේක එන්න තියෙන්නේ. ඉතින් ඒ টොප් අප් ඉවෙන්ට් එක ඉතින් ඔයගලන්ට මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ සුපුරුම් සුපුරු වෝල් ස්කින් එකකුයි මේල් බණ්ඩල් එකකුයි තමයි එන්න තියෙන්නේ. ඉතින් මේ වෝල් ස්කින් එක නම් ඉතින් සුපුරුම ගතියක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඩයමන්ඩ් 100ක් টොප් අප් කරලා ඉතින් මේ වෝල් ස්කින් එක ෆ්‍රී ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඉතින් බලා ගන්න පුළුවන්. තව ඉතින් අපිට බණ්ඩල් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ බණ්ඩල් එක ඉතින් කොටස් වශයෙන් තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ ඉතින් මේ සෙට් එකම ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් ඩයමන්ඩ් 1500 টොප් අප් කරොත් ඉතින් ෆ්‍රී ගන්න පුළුවන්. ඉතින් අපිට මේ පාර টොප් අප් ඉවෙන්ට් එක තියෙනවා. තව දවස් 2යි 2යි ඒ টොප් අප් ඉවෙන්ට් එක තියෙන අපිට දැන්ට තියෙන එක. ඉතින් ඒක ඉවරලා ඊළඟට එන එක තමයි ඔයගොල්ලන්ට ඉතින් දැන් බලා ගන්න පුළුවන් උනේ. ඉතින් ඒ වෝල් ස්කින් එකේමත් තියෙන සුපිරි ගතියක් තියෙනවා. ඉතින් ඩයමන්ඩ් 100ක් টොප් අප් කරලා ඉතින් කට්ටියටම ෆ්‍රී ගන්න පුළුවන්. ඉතින් ඒ සෙට් එක. ඉතින් අපි දැන් බලමු ඉතින් අපිට තවත් ඉතින් අලුතෙන් එන්න තියෙන ඉතින් සුපිරි ඉවෙන්ට් එකක්. ඉතින් ඒ කියන්නේ ෆේඩඩ් ටිල් ඉවෙන්ට් එකක්. ඉතින් අපිට අලුත් ඉමෝට් එකක් ඩුවෝ ඉමෝට් එකක් එන්න තියෙන. ඉතින් අපිට අලුතෙන් ඉතින් ඒ ඩුවෝ ඉමෝට් එක ඉතින් ඔයගලන්ට මේ වගේ බලා ගන්න පුළුවන්. නිකන් අර ඔටු එකට වගේ ඇඳගෙන ඉතින් ඇවිදිනවා වගේ ඩුවෝ ඉමෝට් එකක් තමයි එන්න තියෙන. ඉතින් ඒ ඩුවෝ ඉමෝට් එකත් ඉතින් පොඩි ගතියක් තියෙනවා. ඉතින් ඒකත් මේ වගේ ෆේඩඩ් ටිල් ඉවෙන්ට් එකකට තමයි එනවා කියලා තියෙන. ඉතින් අපිට මේක මේ මාසෙ 20 වගේ වෙද්දි ඉතින් ගේම් එකේ බලා ගන්න පුළුවන් වෙයි. කොහොමත් ඉතින් මේ ඉවෙන්ට් එක එන්න තියෙන. ඉතින් අපිට මේ රාමසාන් ඉවෙන්ට් එක ඉවෙන්ට් සීරීස් එක ඉවර වෙන්න කලින් ඉතින් අපි ඒකත් ඉතින් බලමු ඉතින් ඉස්සරහට. ඉතින් මම ඉස්සරහට මේ ඉවෙන්ට් වලින් එකක් හරි ඉතින් අනිවාර්යෙන් ඉවෙන්ට් ස්පින් වීඩියෝත් තරන් එනවා. ඉතින් කට්ටියම channel එකත් එක්ක දිගටම සෙට් වෙලා ඉන්න. ඉතින් අපි දැන් බලමු ඉතින් අපිට අලුත්ම ඉවෝ බණ්ඩල් එක කොහොමද හරියටම ගේම් එකට එන්නේ කියලා. ඒ කියන්නේ ගේම් එකට මේ රිටර්න් කරන්න කොහොමද කියලා බලමු. ඉතින් අපිට අලුත් ඉවෝ බණ්ඩල් එක ඉතින් මෙන්න මේ විදිහේ ඉතින් ටෝකන් ටවර් ඉවෙන්ට් එකකට තමයි එන්න තියෙන්නේ. ඔයගලන්ට මතකද ඉතින් අපිට කලිනුත් ඉවෝ බණ්ඩල් ආවේ මේ වගේ ටෝකන් ටවර් ඉවෙන්ට් වලටමයි. ඉතින් ටෝකන් ටවර් ඉවෙන්ට් වලට ආවම ඉතින් හෙනම ඩයමන්ඩ් ගානක් ගන්න. ඉතින් ඩයමන්ඩ් 4000 5000 නම් අනිවාර්යෙන් යයි. ඉතින් මේ කිට් එක ගන්න. ඉතින් ඔයගොල්ලොත් මේ කිට් එක ගන්න ආසාවෙන් ඉන්නවනේ. ඉතින් අනිවාර්යයෙන්ම ඩයමන්ඩ් සෙට් එකක්ම රෙඩි කරලා තියාගන්න. ඉතින් මේ වගේ තමයි ඉතින් බණ්ඩල් එක එන්න තියෙන්නේ. ඉතින් අපිට මෙතන පෙන්ලා තින්නේ ඩයමන්ඩ් 20ක් කියලා එක ස්පින් එකක්. ඉතින් අපේ සර්වර් එකේදී එක ස්පින් එකක් ඩයමන්ඩ් 25 10 ස්පින් එකක් ඩයමන්ඩ් 250. ඉතින් ඒ වගේ තමයි ඉතින් අපේ සර්වර් එකේදී එන්නේ. ඉතින් මේ බණ්ඩල් එක ඉතින් ඔයගොල්ලොත් අනිවාර්යයෙන් ඉතින් බණ්ඩල් එකට කැමති කට්ටිය අනිවාර්යයෙන්ම ඩයමන්ඩ් සෙට් එක රෙඩි කරලා තියාගන්න. ඉතින් මේ බණ්ඩල් එක නම් ආවම මම අනිවාර්යයෙන්ම ඉතින් ඉවෙන්ට් ස්පින් වීඩියෝ එකක් අරන් එනවා. ඉතින් කට්ටියම channel එකත් එක්ක දිගටම සෙට් වෙලා ඉන්න. ඉතින් ඒ විදිහට තමයි ඉතින් අපිට අලුතෙන් එන්න තියෙන අලුත් බණ්ඩල් සෙට් එකයි ඉවෙන්ට් සෙට් එක බලා ගන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ තමයි. ඉතින් ඒ টොප් අප් ඉවෙන්ට් එකත් ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට අලුතෙන් මෙන බණ්ඩල් එකත් ඔය වගේ තමයි බලා ගන්න තියෙන්නේ. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ඉතින් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් දැන් ඉතින් අපි බලමු ඉතින් අපිට ඒ කියන්නේ මම gift එකක් දෙනවා කිව්වා. ඉතින් ඔයගොල්ලන්ට මේ වගේ බලා ගන්න පුළුවන් මෙන්න මේ බණ්ඩල් එක. ඉතින් මෙන්න මේ බණ්ඩල් එක ඉතින් ගන්න මට ඩයමන්ඩ් කීයක් ගියාද කියලා හරියටම පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ කමෙන්ට් වලින් එකක් තෝරලා මම අනිවාර්යෙන් ඉතින් මේ පාරත් වීක්ලි
කට්ටියක් දෙනවා ඉතින් මේ වීඩියෝ එකකින්. ඉතින් කට්ටියම ඉතින් මං කලින් වීඩියෝ එකක් මේක ගැන දාලත් ඉතින් කලින් ඉඳන් බලපු කට්ටියක් දන්නවා ඉතින් අනිවාර්යෙන් ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න ඉතින් මේ බණ්ඩල් එක මට ගන්න ඩයමන්ඩ් කීයක් විතර ගියාද කියලා. ඉතින් බලමු ඉතින් හරියටම කමෙන්ට් දාන කට්ටියකින් ඉතින් එක කමෙන්ට් එකක් තෝරලා මං අනිවාර්යෙන් ඉතින් ගිව්වා එක දෙනවා. ඒ විදිහට තමයි ඉතින් බලා ගන්න තියෙන්නේ. ඒකත් ඉතින් අනිවාර්යෙන් ඉතින් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් ආයෙත් තමයි ඉතින් කට්ටිය ඉස්සේ කියන සබ්ස්ක්‍රයිබ් පාරක් දාගෙන ෂෙයා පාරක් දාගෙන යන්න. අදට ඉතින් වීඩියෝ ඉවරයි. ආයෙත් ඉතින් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් ආයෙත් තමයි අදට ඉතින් එන්න හැමෝටම ගුඩ් බයි.